මේ වීඩියෝ එක බලන ඔයා මං තරහින් කතා කරොත් කැමතිද? නෑනේ. ඒ කියන්නේ තරහ මූණට අපි කැමති නෑ. ඔයත් මමත්. හැබැයි අපි ජීවිතේ කී දෙනෙක් නැති කරගෙන තියනවද මේ තරහ නිසා? කී දෙනෙක් නැති කරගෙන තියනවද මේ තරහ නිසා? කොටින්ම කිව්වොත් ඔයාගේ ජීවිතේ ඔයා පවා නැති කරගෙන තියනවා තරහ නිසා. තමන්ට තමන්වත් නැති කරගන්නවා තරහ නිසා. ඒක ඒ තරම් භයානකයි. ඒ නිසානේ මිනිස්සුන්ට කැලෑව සත්තුන්ගේ පවා නම් දාන්නේ. කවුරු මොනවා කිව්වත් තරහ යන්න එකම එක හේතුවයි තියෙන්නේ. තමන් හිතන විදිහටම අනිත් කෙනා නැතකොට. ඔයා ජීවිතේ එකම එක දවසක් මං විදිහටම එයාට හිතන්න බෑනේ. එයාට මං හිතන විදිහටම ඉන්න ඕනි කියලා දෙයක් නෑනේ කියලා හිතුවොත් ඔයාගේ තරහ ටිකක් හරි පාලනය වෙනවා. එතකොට අපිට මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ලේසි, ගනුදෙනු කරන්න ලේසි. සමාජයත් එක්ක ගැවසෙන්න ලේසි. හොඳට මතක තියාගන්න. තරහ යන මිනිස්සු ඉක්මනින්ම ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. සතුටින් ජීවත් වෙන්න ඕනේ. හැබැයි මැරෙනකම්ම තරහ හිතේ තියාගෙන ඉන්න එපා. මොකද අපි ජීවත් වෙන්නේ හරිම ටික කාලයයි. ඒ ටික කාලයට hina වෙලා සතුටින් ඉන්න තමන්ට හිතන්න පුළුවන් වෙන්නේ තමන් හිතන විදිහටමයි. ඒ විදිහටම අනිත් කෙනාට හිතන්න බැරි බව හොඳට හිතේ තබා ගන්න. අපතෙන් ඉන්න.